අපි පන්සල පැත්තට යනකොට බයික් එක ඉස්සරහට චූටි බව්ව පැටියෙකුයි බව්ව අම්මෙකුයි ආවා. මහත්තයා කිව්වා කිරි දෙන අම්මෙක් වෙන්නේදී ඒ නිසා අපි මොනවාරි අරන් දෙමු කියලා අපි ඉතින් කඩවලුත් වහලා ඒක කඩයක් කරලා තිබුණා. ඒ කඩෙන් අපි ගල් බනිස් ගෙඩියක් අරන් දුන්නා. අපි හිතුවේ නම් චූටි බව්වා මුකුත්ම කන්න නැති වෙයි කියලා. ලොකු කෙනාට දුන්නා විතරයි චූටි කෙනත් ඇවිල්ලා පැත්තකින් චුට්ටු චුට්ට කෑවා. පව් ඉතින් මේ චූටි බඩු පෙටව මේ කොවිලාවේ වාහන වලට අහුවෙද්දනේ පාර හැමත් තැනම ඇවිදිනවා. එයා දුවගෙන ආව ඈත ඉඳලා අපි ගල්බනිස් අරන් එනකොටම මේ පැටියව අරන් යයි කියලා වෙන්නේදී. පින්බර පොහොය දිනයක් ඒවා. ඔන්න අදත් අපි පොඩි බ්ලොග් එකක් අරගෙන යන්නේ හදන්නේ. අද බ්ලොග් එක කරන්න අපි යන්නේ අද පොහොය දවසේ නිසා අපි ආවා බලංගොඩ කිරිඳිගල ප්‍රදේශයේ පිහිටලා තිබෙන ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ අසලට. ගොඩාක් අය මෙතන ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ බව දැනගන්න පුළුවන් මේ බාර යට ගහලා තියෙන ප්‍රමාණයෙන්ම කොච්චරද කියලා. විශේෂයෙන් විභාග තරඟ විභාග අවස්ථාවලදී එහෙම ගොඩක් දූදරුවෝ මෙතනට ඇවිල්ලා සිත ප්‍රාර්ථනා කරනවා. අපිත් ඉතින් හැමදාම ඒ පන්සලට එකම පන්සලට යන්න බැරි නිසා අද මේ පන්සලට එන්න ඕනේ කියලා හිතුණා. මෙතන අතීතයේ සිටම බැඳුණු කතාවක් තියෙනවා මට හරියටම මතක නැහැ. සමාවෙන්න ඕනේ අඩුපාඩුවක් වුණොත්. ඒ කියන්නේ අපි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහින්පාණන් වහන්සේ කුඩා කාලේ ඒ ස්වාමීන් වහන්සේගේ මව ස්වාමීන් වහන්සේ ලැබෙන්න කුසේ සිටින විට මේ ප්‍රාර්ථනා බෝධියේ බාරයක් ගැට ගැහුවා කියලා කියනවා පුතෙක් ලැබෙන්න කියලා වගේ. මට හරියටම මතක නැහැ. ඉතින් මට අඩුපාඩුවක් තිබුණොත් සමා වෙන්න ඕනේ නැවත වතාවක්. තව විස්තර තියෙනවා පොත්පත්වල. එවෙන් හොයලා බලලා දැනගන්න පුළුවන් විස්තරේ. හරිම ලස්සන කතාවක් තමයි ඒක. මම ඉතින් පොඩි අහලා තියෙන විදිහට කෙටියෙන් තමයි මම කිව්වේ. හරිම ලස්සනයි මෙතන. හරි නිදහස්. කවුරුවත් ඕනේ එපාකම් කියන්න කවුරුත් නැහැ. අපිට නිදහසේ ගිහිල්ලා පැයක් දෙකක් දවසෙම හරි වුණත් ඉඳලා මේ අපේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. මේ ගොඩක් අවස්ථාවලදී ඉතින් අපි මෙතනට යනවා. එහෙම ඉෂ්ට සිද්ධ වෙලා තියෙන ප්‍රාර්ථනාවලුත් තියෙනවා දැනට. ඒවා අපි ඉටු කරලා තියෙනවා අපව. පුදුම ලස්සනක් තියෙන්නේ. තවත් ඉදිරියේදී මේ වැඩ කටයුතු කරන්න තියෙනවා කියලා මේ බැනර් වල ලියලා තියෙනවා. පුළුවන් කට්ටිය ආධාර කරන්න කියලා තියෙනවා. හරිම ලස්සනයි. මුලදී නම් මෙතන ගොඩාම පොඩියට තමයි තිබුණේ. දැන් ගොඩාක් ලස්සන කරලා තියෙනවා මෙතන. ඉතින් මේ පන්සල බාර වෙන ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං මේ දහස් සංඛ්‍යාත ජනතාවත් මෙතන ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගෙන යන්න මෙතනට එන නිසා අපි ඉතින් බුදුන් ඇඳලා ගොඩක් වීඩියෝ කරන්න ගියෙත් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ව වීඩියෝ කරන්න බෑ. සමහර අය කැමති අය ඉන්නවා, අකමැති අය ඉන්නවා. ඒ නිසා අපි වීඩියෝ එක පොඩ්ඩක් අරගෙන අපි එතන පන්සලේ ඉඳන් අන්න දැන් ගත්ත රොටි වගේක් යනකොට මගේ කන්න හිතුණා. දැක්කට පස්සේ ඒවත් අරගෙන දැන් මහත්තයා යනවා බදුල්ල පැත්තට තමයි යන්නේ. ඇහුවට කියන්නෙත් නෑ කොහෙටද යන්නේ කියලා. යනවා ඉවරයක් නෑ. මාත් ඉතින් බලන් ඉන්නවා කොහේ හරි ගිහිල්ලා නවතී කියලා. ඔන්න දැන් නැවතුණා. බලමු. අපි රොටි කන්නයි හදන්නේ. පෙනුමෙන් නම් රස පාටයි. කාලම බලන්න ඕනි කොහොමද කියලා. නැත්තම කියනවා නම් ගොඩක්ම රසයි. ලුණු මිරිසත් රසයි. අපි ගත්තේ ඕඩුගන්තට හොස්පිටල් එකට කිලෝ මීටර් භාගයක්වත් නැහැ. බලංගොඩ පැත්තට වෙන දින අම්බසේවන වගේ තමයි මට මතක කඩේ. ඒ හොටලෙන් තමයි ගත්තේ.
පොයි දවසේ නිසා ගොඩක් කඩවල් වහලා රොටිත් කාලා දැන් ආයෙ පටන් ගත්තා යන්න. සයි රොටි තව ගත්තනම් හොඳයි කියලා හිතෙනවා. කන්න බැරි වෙයි කියලා හිතලා තමයි ගත්තේ පොඩ්ඩක්. අපි 3 දෙනා විතරක් ගන්න ගත්තා. ඊට පස්සේ හිතාගත්තා ආය යන ගමන් පිටි කිලෝ එකක් අරන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඒ විදිහටම හදන්න පුළුවන් try එකක් දීලා ඒ විදිහටම කනවා කියලා. කවදාකවත් ඒ වුණාට ඒ කඩේ තියෙන රස නම් අපිට ගන්න බෑ. ඒ ටේස්ට් එකට ගන්න බෑ. try කරලා බලමු අපි කොහොමද කියලා. මේ තියෙන්නේ රත්මලම ඉන්න පන්සල. දැන් ටික දුරක් ඇවිල්ලා ආයෙ නැවතුවා. දැන් ඉරිඟු ගත්තා. ඉරිඟු ගොඩක් කලකින් කන්න බැරි නිසා ගත්ත බලන්න. දැන් චූටි දෝනිත් කනවා ටිකක් කාලා තින්නේ. එයා නම් ඔක ඉවර වෙනකන් කන්නේ නැහැ ෂුවර්. ඉනා දෙවි කෑමට ආසාවෙන් උකින් භාගයක්වත් කන්න බෑ. මහත්තයා නම් ඔක්කොම ටික කෑවා. මාමයි චූටි දුවයි භාගයක් විතර තමයි කෑවේ. මොකද රොටිත් කාපු නිසා බඩ පිරුණා. ඉරිඟු කාලේ ඉවරලා ආයෙත් මහත්තයාගෙන් ඇහුවා ඔයා මේ කොහෙද යන්නේ කියලා. උඩහට යන්න තමයි ආවේ කිව්වා බදුල්ල පැත්තට. ඒත් ඉතින් ඒ වෙලාව හැටියට යන්න ටයිම් එකක් නැහැ. අවස 3ක් පහුවෙලා. ඊට පස්සේ අපි ආයෙත් ආවා. මේ පාලමක් පහුනේ ඒ ඕඩුගන්දට හොස්පිටල් එක ගාවින් යන පාලම තමයි. ඉතින් අහපව පොඩ දුර ගිහිල්ලා ආයෙත් ගෙදර බලා පිටත් වුණා. නැවතත් ලස්සන බ්ලොග් එකකින් හමු වෙමු. එතකන් ඔයගලන්ට තෙරුවන් සරණයි. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. කොහොමරි රොටියක් හදලම කනවා. තව දෙයක් කියන්න බැරි වුණානේ. අපි මගේ එන ගමන්ම අපේ අක්කට කෝල් එකක් දීලා රොටි ඕඩරේ දාගත්තා. අපිට තියෙන්නේ දැන් පිටි ටිකක් අරගෙන යන්න තමයි. එහෙනම් බයි.